හරි සෙට් මීල් එකට සෙට් මීල් කියලා කියන්නේ අපි ගෙස්ට් එයා රෙස්ටොරන්ට් එකට එනකොට එයා කලින් ඕඩර් කරලා තියෙනවා වෙන්න පුළුවන් සමහරක් වෙලාවට රෙස්ටොරන්ට් එකේ තියෙන මෙනු එක ඉන්න පුළුවන් සෙට් මීල් එකක් කනකොට නැත්නම් අපි කියමු තාබල් දිවොත් කියලා ප්‍රංශ භාෂාවෙන් ඒක කනකොට ඒකට අදාළ කට්ලරි තියෙනවා මොකද විවිධාකාර කෑම කන්න විවිධාකාර කට්ලරි තියෙනවා ඒතකොට මේක ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ දැන් ගොඩක් දුරට රෙස්ටොරන්ට් වල ගෑරුප්ප තියෙන සාමාන්‍යයෙන් වම් පැත්තට හැන්දසා නයිෆ් එක හැන්දසා පීයේ තියෙන දකුණු පැත්තට හැබැයි මෙන්න අද තියෙන ස්පෙෂල් මෙනු එක නිසා මෙන්න මේක වෙනස් වෙනවා මේ ගෑරුප්ප දකුණට එන අවස්ථාවක් නෙවෙයි සහ හැන්ද වමට එන අවස්ථාව. එතකොට සාමාන්‍යයෙන් ගෑරුප්පක් දකුණට එන අවස්ථාව හැන්දක් වමට එන අවස්ථාව කියලා සලකන්නේ විශේෂයෙන්ම නූඩල්ස් සහ පාස්තා කියන්නේ අපි ඔකට දැකලා ඉන්න නූඩ්ස් වගේ දිගට පාස්තා එකක් තියෙනවා දැකලා තියෙනවද? ස්පැගෙටි කියලා. දන්නවද සමහර කට්ටිය? නේද ස්පැගෙටි කනකොට තමයි ඒක මෙන්න මේ විදිහට තමයි කට්ලරි සෙටප් එක එන්නේ. ගෑරුප්ප දකුණට එනවා හැන්ද වමට එනවා. එතකොට මෙතන මේ දාලා තියෙන සෙටප් එක 4 courses meal එක. 4 course meal එක. 4 course කියලා කියන්නේ කෑම ಜಾති 4ක් එනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගෙස් කෙනෙක් ඇවිල්ලා කන්න පටන් ගන්න මතක තියාගන්න මෙන්න මේ එළියේ තියෙන කට්ලරි පාවිච්චි කරනවා. එළියේ තියෙන. රයිට් මේ කට්ලරි වෙන්න පුළුවන් මේක තියෙනවා. රයිට් මේක තමයි එළියේ තියෙනවා. ඒක ටික ටික තමයි ඇතුළට එන්නේ. එතකොට මුලින්ම මේ මෙනු එකට අනුව අද සර්ව් කරන්නේ සලාඩ් එකක්. එග් මයොනයිස් කියන සලාඩ් එක සර්ව් කෝල් සලාඩ් එක සර්ව් කරන්නේ ඒක ඇපටයිසර් එකක් විදියට රයිට්. ඒ ඇපටයිසර් එක කන්නේ මෙන්න මේක. මෙන්න මේ ගෑරුප්පෙන් සහ මේ නයිෆ් එක. මේක අල්ලන ක්‍රමයක් තියෙනවා. මම කන කට්ටට කියලා දෙනවා කොහොමද අල්ලන්නේ කියලා. ගෑරුප්ප අල්ලන්නේ මෙහෙම හැන්ද අල්ලන්නේ මෙහෙම. ඒකට අපි කපා ගන්න ඕනේ. මේ කපල කන්න තියෙනවා. ඇනවල අල්ලගෙන කපල කන්න තියෙනවා. රයිට්. ඔන්න බලන්න. දෙවෙනි එකට තියෙන්නේ සුප් එක. මේ කාලේ වුණාම පස්සේ මේක අයින් වෙනවා. අරගෙන යනවා. ක්ලියර් කරලා රයිට්. ඊට පස්සේ දෙවෙනි කෝස් එක විදියට ඒ සලාඩ් එක ආවට පස්සේ සුප් එකක් ගේනවා. සුප් එක කන්නේ. අපි සුප් බොනවා කියලා කියන්නේ සුප් කන්නේ. මෙන්න මේ හැන්දේ. බොනවා නම් අපි නිකන් බොනවනේ ග්ලාස් එකේ දාලා බොනවා නේද? ඒක තමයි බොනවා ඩ්‍රින්ක් පීල් කියලා කියන්නේ. හැබැයි ඊටින් කියලා කියනවනේ ඊට සුප් කියනොත් මෙන්න මේ හැන්ද පාවිච්චි කරනවා. සුප් එක කන්න. එතකොට මේක අල්ලන ක්‍රමයක් තියෙනවා. අල්ලන ක්‍රමය මම කියලා දෙනවා. රයිට්? කොහොමද සුප් හැන්දක් අල්ලන්නේ කියලා. ඊට පස්සේ තුන්වෙනි කෝස් එකට එනවා බලන්න මම කිව්වාගේ පාස්තා එක මේන් කෝස් එක විදියට අනිත් දෙකම ඇවිල්ලා ඇපටයිසර්ස්. කියන්නේ ස්ටාර්ටර්ස්. ස්ටාර්ටර්ස් කියලා කියන්නේ මේන් කෝස් එක කන්න පටන් ගන්න කලින් කන කෑම. ඒක කන්නේ ගොඩක් දුරට ස්ටාර්ටර් කියලා කන්නේ කෑම රුචිය වඩව ගන්න. බඩගින්න ඇති කරගන්න. බඩ පිරෙන්න ගන්න පළවෙනි කෝස් එක තමයි අද කන්න දෙන්නේ. ඔයාලට පාස්තා එකක්. ඒතර පාස්තා එක කන්න මෙන්න මේ විදියට. fork and dinner spoon, right? ඊට පස්සේ මේ ඔක්කොම කාලා මේන් කෝස් එක සහ ස්ටාර්ටර්ස් කාලා ඉවරන පස්සේ මේක ටේබල් එක ක්ලියර් වෙනවා. ක්ලියර් වෙනකොට මේ සයිඩ් ප්ලේට් එක රයිට් මේ ඔක්කොම අයින් වෙලා අන්තිමට ඉතුරු වෙන වෝටර් ගෝබ්ලට් සහ ෆුඩ් සෙට් එකයි ඩෙසර්ට් කන කට්ට දෙක ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒක මම අද පෙන්නනවා මම කරලා ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් අයිඩියා ගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම ගියාට පස්සේ තමයි අයින් කරාට පස්සේ තමයි එතකොට මේ ෆුඩ් සෙට් එක අයින් වෙන්නේ. දැන් ඩෙසර්ට් එක සර්ව් කරද්දී අන්නාසි ෆුඩ් ප්ලැට් එකේ අන්නාසි වගේ තිබ්බොත් මේක තියන නැත්තම් අන්නාසි වගේ දේවල් නැත්තම් මේක අයින් වෙලා යනවා. අද අන්නාසි අද චොකලට් මූස් එකක් මම හිතන් තියෙන්නේ. එතකොට මේක අයින් වෙලා යනවා. රයිට් එතකොට ඩෙසර්ට් කට්ලර් එක සෙට් අප් වෙනවා අපෝ. මේක පොසිෂන් එක වෙනස් වෙනවා. ඒක වෙන හැටි බලා ගන්න පුළුවන් කොහොමද කියලා. පැහැදිලිද? Right. Questions? Right.